හෙලෝ කොහොමද යාළුවනේ? ඉතින් අද අපිට හම්බුණා ලස්සන පුංචි ලේන් පැටියෙක්. මම හිතන්නේ මේ ටැංකිය උඩ ඉඳන් පහළට වැටෙන්නේ නැති මෙයාව. අපේ මිෂන් එක තමයි ආයෙත් මේ ටැංකිය උඩින් තියන එක. මොකද එතන තිබ්බොත් විතරයි යාගේ ලේන් නම්බරට එයාව ගන්න පුළුවන්. මේ වටේටම ඉන්න පුලිසෝ බල්ලෝ ඉතින් දැනටමත් වට වෙලා උදුරක් කරගන්න. මෙයා උඩින් තිබ්බේ නැත්නම් අපිට මෙයාව ආරක්ෂා කරගන්නත් බෑ. ඉතින් ඇත්තම මේ කුරුල්ලෝ වගේ සත්තු කියන්නේ ඇලෙන්න ඕන සත්තු. අපිට මෙයාලව ඇති කරන්න බෑ. ඒක ඇත්තටම සතුටක් නෙවෙයි. ඉතින් අපි හිතුවා මෙයාව උඩින් තියන්න ඕනේ කියලා. පුදුම රිස්කියු මිෂන් එකක්. මම මේක අතකින් අපිලා අල්ලගෙන අනිත් අතින් ලේන් පැටියව අරන් යන්න ඕනේ. IGI ගේම් එක වගේ තමයි. ඒක මේ ටැංකිය නම් ගන්න කාලෙත් කවුරු නැගලා නෑ යාළුවා. උඩ හරියනම් තව ටිකක් අවදානම වැඩි වෙනවා. අනියකින් අල්ලගෙන යන්න ඕනේ. නමුත් දැන් ආයෙ පහළට එන්න බෑ. ඉතින් මම උඩටම යන්න ඕනේ කියලා ඒකේ උඩටම ගිහිල්ලා ඉතින් මම බලාපොරොත්තු වෙනවා කියලා ලේන් අම්මා ඇවිල්ලා යාව අරගෙන යයි කියලා. දැන් ඉතින් මේ වෙලාවේ මම උඩටම බැලුවා පොඩ්ඩක්. මෙතෙන්ද ආපු පළවෙනි අවස්ථාව ටැංකිය උඩට. මේ ටැංකියේ මේ බටේකුත් ලේන් වරිල්ලා වල තියෙන යාළුවනේ. ඉතින් වතුරේම ඉතියක් තියෙනවා. බලමු අපි මම බැලුවා මෙතන මේ පොඩ්ඩක් පරීක්ෂා කරලා ලේන් කූඩුවක් තියෙනවද කියලා නෑ. ඉතින් ලේන් කූඩුවක් තිබෙත් නෑ. මම ඒකත් එක්ක හිතුවා මෙතනින් තියෙන එක පොඩ්ඩක් අවදානම් ආයෙත් මෙයා දඟලන්න නැතුව වැටේ කියලා. අන්තිමේදී මම මෙයා පොඩ්ඩක් නැදට වෙන්නම තියෙනවා. මේ පල්ලෙහා ඉන්නවා මේ තවක් කලා ටිකක් මේ යාගේ අරගෙන කහලා මෙයා නැදින් තිබ්බා. ලේන් ඉන්නවා මේ වැටේට ගහින් සිය බලා ගහක් තියෙනවා. පහළ උඩ යාගේ රංචු ඉන්න යාලා කෑ ගහනවා. අම්මා තමයි වැඩිපුරම ඇවිල්ලා කෑ ගැහුවේ. මේ වීඩියෝ එකේ ඒක රෙකෝඩ් කරලා නැහැ. කොහොමද මම මේ මෙයාව මැදින්ම තියලා මම මේට පල්ලෙහාට එන්න කියලා තමයි බැලුවේ. මොකද මම මෙතන කියොත් බයට කොහොමත් ඉන්න එකක් නැහැ. ඔන්න යාළුවනේ ඉතින් මම පහලට බහින්න තමයි හදන්නේ. මේ විදියට මේ දැන් නම් අර සද්දිතියක් වැඩි කරාම මම හිතන්නේ යාළුවගේ සතුටුවත් වෙන්නේ නැති. මොකද එයා කොහොමද පල්ලෙහාට ඉන්න විදියක් තිබුණේ නැහැ. ළඟ ගියා මේ පූසෙක් පොඩි බලුක් පැටියෙක් හිටියා. තව ලොකු බල්ලෙකුත් හිටියා. ඒත් ඉතින් කොහොමද ලේන්නම නම් පල්ලෙහාට එන්නේ. දැන් මම මේ මැද හරියක් වෙද්දි මැද හරියක් මේ පළට එද්දි අපේ පල්ලෙහා කට්ටිය දැක්ලා මට කිව්වා මේ ලේන් අම්මා මේ පහළ උඩට ආවා කියලා. මට පෙළේ ගොඩම පල්ලෙහාට එද්දි ඔය ලේන් අම්මා මේ ටැංකිය උඩට නගිනවා යාළුවනේ. මම හිතන්නේ යාව අරගෙන යන්න ඇති. ඉතින් මං චුට්ටක් පල්ලෙහාට එනකන් ඉඳලා මෙන්න මේ ලේන් අම්මා ඇවිල්ලා පැටියව අරගෙන යනවා යාළුවනේ. ඉතින් අද මේ අක්කලා මේ ලේන් පැටියව දැක්කේ නැත්නම් යාගේ ජීවිතේ බේරගන්න වෙන්නේ නැහැ අපිට. කුඹියක් හිටියත් අනිවාර්යෙන් මේක ජීවිතයක් අපි බේරගන්න ඕනේ. ඉතින් මේත් එක්කම මගේ channel එක subscribe කරලා bell notification එක ඔබාගෙන යන්න යාළුවනේ. ඉතින් ඔයාලට ජයම වෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපි ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා.